ජපානයේ යොමුගිදා දහම් පාසල මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන බක්මහා උළෙලේ සමාරම්භය මෙසේ සනිටුහන් කරනු ලබනවා. යොමුගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසල මගින් දෙවැනි වතාවට සංවිධානය කරන මේ පුංචි දුවදරුවන් හැමදෙනාගේම විනෝදය වෙනුවෙන් ඒ වගේම අපේ ශ්‍රී ලාංකික සංස්කෘතික ආංගයන් එළිදක්වමින් ඒ දේවල් මේ හැමදෙනාටම දැක බලා ගන්නට විඳ ගන්නට අවස්ථාවන් සලසා දෙමින් සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. කරුතර මහා සංඝරත්නයෙන්ද දෙමව්පියන්ගෙන්ද අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද දින අපගේ පුංචි අවුරුදු උත්සවයට පැමිණි ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපගේ අම්මලා තාත්තලා එකතු වෙලා අපි වෙනුවෙන් මේ සූදානම් කරලා තියෙන පුංචි අවුරුදු උත්සවයට සහභාගී වී සතුටු වෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. දරුවන් කොහොමද ඒ කටයුත්ත කරන්න කියලා. ඔහු ආහාර අනුභවය සිද්ධ වෙනවා. ආදරණීය තාත්තා නිවස තුළ අම්මට කිරිබත් කෑල්ලක් කවනවා. ඉතින් පුතාටත් කිරිබත් කවනවා. මේ සොඳුරු කැදැල්ල මේ මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස මේ ඔක්කොම එකට ගැඹෙලා මේ සොඳුරු කැදැල්ල මේ විදිහට තමයි ශ්‍රී ලාංකික අපේ අභිමානය සූර්ය මණ්ඩලයේ උතේ ගැඹෙලා තියෙන මේ ගුණාංගත් එක්ක. ඉතින් අපේ ජපානයේ ඉබරාති ප්‍රාන්තය තුළ යොමුගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මේ දකින සංස්කෘතික මංගල්‍යයේ මාතෘ වන්දනාව
කරගෙනවා වට හතක් කරගෙන ඕනේ. ඔව් තරංගය උණුසුම්. බලන්න හින්දා යන හරි උතර හරි උතර පේනවද? ඒකට කැමති දෙනක තියන්න. මෙතන හරි මෙතන හරි. එයාව ගන්න එක්කෙනෙක් ගාලා පැත්තකට. පේන්නේ ලොවෙන්. දැන් පේන්නේ. දැන් දුවෙන් ඉස්සරහට. දැන් කැමති දෙනක තියන්න. හරි. ඔයා මෙතන අනිස්ගෙඩිය කාලා ඉවර වෙලා අවසානයේ තමයි මෙතනින් දුවන්නේ. පැහැදිලිද? ඕකේ. මෝ හජබරුකා. ටික පස්සට ගන්න. අත පිටිපස්සට ගන්න. අත පිටිපස්සට කරගන්න. අදින් වල්ලන්න බෑ. අදින් වල්ලන්න. ඕරි. ඉබුල්ලෝ ටොමැටෝ තොන්නේ. මකෙත් කුදුසයි. දැක්කුත් කුදුසයි නේ. ඒඳ වැටෙන්නේ නැතුව යන්න ඕනේ. ඔව් තරග නීති රීති වලට අහුම්කම් දෙන්න. දියා දියා දියා. දින විසිල්ල. Hello, අයිබෝවන්. ඔයාගේ නම මොකක්ද? මගේ නම ශනදී. වයස? අවුරුදු 10. අවුරුදු 10යි. කට්ටිය අප්පුඩියක් දෙන්න අපේ. ශනුදී නංගිට. ඔයාගේ මොනවා හරි ඉදිරිපත් කිරීමක් තියනවද? ඒ සින්දුවක් ඉදිරිපත් කිරීමට සූදානම්. අපි බලමු ඔයාගේ. ඊටම කෙටි. දඟ කරනා පැංචත් මවගේ මනෝ මල් පනිරේ පිපුන මලක් මවගේ මනෝ මං වගේම කෝලාමි ගී ගයනලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු හරි බොහොම ස්තුතියි දුවට ඔම ස්ටේජ් එකේ කෙළවරෙන් ඉන්න පුතේ ගිල්ලවම මීළඟ අවස්ථාව තියෙන්නේ අංක 2කින් තරඟ වදින සියන්සා කියමි දුව. ඔයා ආවේ කොහේ ඉඳලාද? මං ආවේ ටිකුසේ ඉඳලා. ඔයා අද මොනවද ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කිරීම? ඩාන්ස් එක. මගේ පොඩි යාළුවෝ නිල මුද ඕලු මගේ පොඩි යාළුවෝ නිල මුද ඕලු ගඟට යමු අරුපති
බදුවාරේ ඔන්චිලි වාරම් කාලේ සූරියනකතේ නිමුගේ මැදසාලේ කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට ඔයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේවායේ සුබ අවුරුද්දක් වේවා මෙම දෙනටම මේවාරේ ඉරි ඉදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා මෙම දෙනටම මේවාරේ ඉරි ඉදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ හරි පුතේ බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි පුතේ. මේ අවුරුදු කාලේ හිනාවේ අම්ලාලේ තෙල්ලිරුණු කැවුම් ගෙඩිය වාගේ කොහො කොහේ ඉඳන් කොහො කියනවදෝ අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ කොහේ ඉඳන් කොහො කියනවදෝ අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ කජුනාඹර රසමී අඹ ගස් යට වැහි වැහැලා කොහො අන්න අර බලපන් මී වද පැණි පිරිලා කජුනාඹර රසමී අඹ ගස්